සුබ දවසක් යාළුවනේ. මට වීඩියෝ එකක් කරන්න හිතුණා මම ඉන්න රටේ බස් නැවතුමක තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඊශ්‍රායෙල් වල ලංකාවේ බස් නැවතුමක් ගැන මතක් කරනකොට මට හිතුණා කම්පෙයා කරන්න. බලන්න මේ රටේ තියෙන බස් නැවතුමක කොහොමද තියෙන්නේ කියලා. ලංකාවේ බස් නැවතුමක් ගත්තොත් තියෙන්නේ පාප්ප පුරවලා පෝස්ටර් ගහලා පුරවලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට කිසි දෙයක් තොරතුරක් දැනගන්න බෑ. බලන්න මේ රටේ බස් නැවතුම් පොලක තියෙන ඉදිරියට මේ ස්ටේෂන් එකේ නම දාලා එතකොට මේ ස්ටේෂන් එකේ කෝඩ් එක දාලා ඊට පස්සේ තියෙන මේ බස් නම්බර් දාලා තියෙනවා. මේ බස් නම්බරට අදාළව ගමනාන්තයක් දාලා තියෙනවා. ඉතින් මේ රෙඩ් මාක් කරලා තියෙන මේ ස්ටේෂන් එකේ නේම් එක තියෙන තැන මේ 182 212 178 කියන්නේ අදාළ බස් නම්බර් ඒක ඊට අදාළව දාලා තියෙන ගමනාන්තයන් දාලා මේ මගින්ට බලා ගන්න පහසුව දාලා තියෙනවා. ඊට අමතරව එකේ මේ තියෙන මේ ස්කෑන් කෝඩ් එක දාලා තියෙනවා ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකේ නම්බර් දාලා තියෙනවා මේ අදාළ කලර් කෝඩ් කරලා තියෙනවා අදාළ කිලෝමීටර ගානට අනුව ඒවා බස් වල කලර් කෝඩ් එකක් දාලා තියෙනවා ඊට මැප් කී එක දාලා තියෙනවා බස් එකේ තියෙන්නේ කොහෙද කියලා චෙක් කරගන්න පුළුවන් මේක Google එකෙන් බලන්න පුළුවන් ඊට දාලා මේ ස්ටේෂන් මේ රූට් එක හරහා ගමන් කරන බස් ටිකේ නම්බර තමයි මේ කොහොම දාලා තියෙන්නේ ෂෙඩියුල් එක දාලා තියෙනවා අපිට බස් එකේ ෂෙඩියුල් එක මේ අදාළ ෂෙඩියුල් එක මේ X8 බස් එකේ ෂෙඩියුල් එක මේ අංක 2 බස් එකේ ෂෙඩියුල් එකේ විදිහට හැම බස් එකේ ෂෙඩියුල් එක දාලා තියෙනවා ඊට අනුව ට්‍රාන්ස්පෝර්ට් එකේ නෝටිස් එකක් දාලා තියෙනවා මේකේ ඩිස්කවුන්ට් දෙනවා එක සිටිසන්ස්ලාට සීනියර් සිටිසන්ස්ලාට ඊට පස්සේ ඩිසේබල් පෝසස් අයට ළමයින්ට එතකොට සමහර ෆ්ලැට් වල එක ඊට පස්සේ ඩිසේබල් පීපල් වලට බස් වල ගමන් කරන අයට ඩිස්කවුන්ට් දීලා තියෙනවා. ඉතින් මේ වගේ ලංකාවේ බස් නැවතුම් පොලක් දැක ගන්න බෑ. මගින්ද කිසි තොරතුරක් බලා ගන්න බෑ. ඊට අමතරව මේකේ තව වැදගත් දෙයක් තියෙනවා ඩිස්ප්ලේ එකක් දාලා තියෙනවා රයිට්. මේ තියෙන ඩිස්ප්ලේ එක. මේ ඩිස්ප්ලේ එක වැඩ කරන්නේ ෆ්‍රන්ට් එකකින් වැඩ කරන්නේ මේක අද වැඩ කරන්නේ නැති හේතුව සබාත් එක නිසා. ඒ කියන්නේ අද නිවාඩු දවසක්. මේ බස් අද වැඩ කරන්නේ නැහැ. බස් වැඩ කරනවා වීක් ඩේස් වලට වැඩ කරනකොට. එතකොට මේ බස් එකේ නම්බර් එකේ බස් එක මෙතෙන්ට එන ටයිම් එක විනාඩි අප්ඩේට් වෙලා ඒතර රූට් එකේ නේම් එකේ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ සවුන්ඩ් සිස්ටම් එකකුත් දාලා තියෙනවා. ඒක බලන්න බැරියට ඇහෙන්න. ඒක ටයිම් ටු ටයිම් මේක කියනවා මේ බස් එක මේ වෙලාවට එනවා මෙහෙමයි කියලා. ඒක ටයිම් වෙනකොට කියනවා. ඊට අමතරව මේකේ අපිට ස්කෑන් කරලා ඉවරලා මෙන්න ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් කියන්න පුළුවන් මේකේ ඩවුට් තියෙනවා නම්. ඉතින් ඒ වගේ විදිහට තමයි මගින්ට සියලුම පහසුකම් දීලා තියෙනවා බස් නැවතුමක. බලන්නකො ඊට අමතරව බෝඩ් එකක් දාලා තියෙනවා බස් නම්බර් ටිකයි ඔක්කොම දාලා තියෙනවා බෝඩ් එකකින් නෝට් කරලා තියෙනවා. මේ පැත්තේ ඉංග්‍රීසියෙන් දැන් අපිට වගේ ලංකාවේ කෙනෙකුට කාට හරි බලා ගන්න ඕන ඉංග්‍රීසි වලින් තියෙනවා හෝල්ට් එකේ නමයි මේ හැම දෙයක්ම බලා ගන්න. මේ හැමදේම අපිට Google එකෙන් බලන්න පුළුවන්. නමුත් මගියෙක් මෙතනට ආවට පස්සේ මේ හැමදේම බලා ගන්න පුළුවන් විදිහට හැමදේම අප්ඩේට් කරලා තියෙනවා. නමුත් ලංකාවේ අත්‍තරම මම මේ විදිහට දකින්නේ නැහැ බස් වෝල්ට් එකක්. අපි නෙමෙයි කවුරුවත් දකින්නේ නැහැ. ඉතින් මම වගකීම් යුතු බලධාරීන්ට යෝජනා කරනවා මගීන්ට පහසු වෙන විදිහට මේ වගේ නිර්මාණශීලී විදිහට බස් නැවතුමක් මේ නිර්මාණය කරා නම් හොඳයි කියලා. ඉතින් ඒක තමයි මගේ යෝජනාව. ඒක නිසා තමයි මම මේක කරන්න හේතුව. මම මේක බලන හැම කෙනෙකුටම කියනවා වගකීම් යුතු බලධාරියෙක් දකින්නකම් මේක ෂෙයා කරන්න. ෂෙයා කළා අත්තර ලංකාව මගියෙකුට පහසු වෙන විදිහට හොඳ ලස්සන බස් ස්ටේෂන් එකක් නිර්මාණය කරන්න කාට හරි සිත කියන්නේ වගකීම් බලධාරියෙකුට සිත් පහළ වෙන්න කියලා මේ යෝජනා කරලා අතරම මේක ෂෙයා කරන්න කියලා මම බලන හැම කෙනෙකුටම යෝජනා කරනවා. එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම. තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් නැවත හම්බ වෙන තුරු ජය වේවා.